ඉතින් ඔන්න අද ගෙනාවා මාතර නගරේ මගේ ගමේ. ඉතින් අද ට්‍රැවල් එක යන්නේ මාතර තියෙන අලුතෙන් දාපු අලුත්ම තැනක් වෙනුවෙන් තමයි මාතර රිවර් පාක්. අද අපි ඉන්නේ මාතර රිවර් පාක් එකේ. ඉතින් ඇතුළට යන්න තියෙන ගොඩක් පාර. දැන් ලෑස්ති වෙන්න මේ ට්‍රැවල් බෝයි මාතර මහානාව පාලමත් අර පැත්තෙන් වලට පේනවා. ඒකෙම මුස්ලිම් පල්ලිය. ඉල්ලා ළඟදී යන්න තියෙන්නේ. ඉතින් ඔන්න මම දිගට තියෙන්නේ පාර ඇතුළට යන්න. ඕන වලට අර පැත්තෙන් පේන ඇති මහානාව පාලම. සුන්දර නිල් ලලාගග. ඉතින් දිගට ඇදීගෙන යනවා. ඉතින් දැන් මෙන්න මෙතන ප්‍රවේශ පත්‍ර කවුළුව ටිකට් එක එන්නේ මේක ඇතුල් වෙන ටිකට් එක රුපියල් 50යි. පොඩි මුදලකට ඉතින් ඇතුල් වෙන්න පුළුවන්. ඒක සාධාරණ මුදලක්. ඇතුල් වෙන 50යි 12න් 15 ළමුන් සදා ෆ්‍රී. ඔන්න ඉතින් ටිකට් දෙක අරගත්තා. ඇතුල් වෙනකොට බුදු පිළිමයක් තියෙනවා. ඉතින් ඇතුල් වෙලා අපි යනවා අනවලට වෙන ඇති අර සෙල්ලම් කරන එකක් තියෙනවා අවුරුදු 12න් 15 ළමයින්ට. මෙහෙම තමයි ඉතින් ඔන්න රිවර් පාක් එකට ඇතුල් වෙන්නේ. වෙන ඇති මෙන්න මෙතන ශ්‍රීලා දර්ශනය දාලා තියෙනවා. ඉවරන් 300යි මාමිල්කාර බවුසින් 200යි 800යි 150ට බවුසින් තියෙනවා. ඔන්න මෙතන තමයි බම්බිල්කාර් තියෙන්නේ. අර ටිකක් අර හප්ප ගන්න එක. මෙතන තියෙන්නේ තව එකක් තියෙන එළියේ. අර පැත්තේ තියෙන තව එක. අරේ තියෙන තව එක. මෙන්න මේ හරිය පොඩ්ඩක් ගුරුල්ලෝ ඉන්න තැනක් තියෙනවා මෙතන. ගිරව් ඇත්තේ මේක ගිරව් ඉන්නේ එතන. අනිත් එක තියෙන්නේ මෙන්න මෙතන කාර් පාදින මෙලි ග්‍රවුන්ඩ් එනවා. මෙතන නිකන් නොමෙලි සෙල්ලම් කට්ටිය යන්නේ තියෙන 12ට අඩු අයට. ඔන්න අතන බයික් ගේම් තියෙනවා. අර බෝනික්කෝ ගන්න තියෙනවා. ඊට පස්සේ ඇතුලේ තියෙන බොක්සින් ගහන්න. ඕනේ ඉතින් කොහොම තමයි තියෙන්නේ අපේ මොකද්ද රිවර් පාක් එක. ආවැත්තේ ගඟ පේනවා. ඉතින් නිල්ලලා ගඟ මාතර නගරෙන් ගලාවසින තියෙන්නේ. මොනද යන්න ආනද සෙල්ලම් කරලා යනවා.